කොහොමද අදත් ඔයගලව iBourne කියලා පිළිගන්නවා අපේ open office tutorial එකට. අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ open office document එක PDF කරන හැටි. ඉස්සෙල්ලාම අපි අපේ ෆයිල් එක open කරගන්න ඕන. මම මේ ෆයිල් එක open කරගෙන මෙන්න තියෙනවා අපේ ෆයිල් එක. ඊට පස්සේ මෙතන යන්න ඕන tools. මෙතන තියෙනවා extension manager කියලා. මේකේ මේ PDF කිය extension for open office කියන එක අපි දාගන්න ඕන. ඕගොල්ලන්ට ඒක දැන්න බෑ මේක නැත්තම් get my extensions online කියන එකෙන් ගිහිල්ලා ඒක යන්න ඕන. ඊට පස්සේ ගිහිල්ලා PDF කියලා ගහලා මේක download කරලා මේක install කරගත්තාන් පස්සේ අපි මෙතන file කියන එකට යන්න ඕන. මේකේ තියෙනවා export as PDF කියලා. ඊට පස්සේ අපි මේ වගේ අපේ settings හදලා දීලා ඊට පස්සේ export කරන්න ඕන. export කරන් මේ මෙතන තියෙන file name එක මම දාන්නේ එසේ PDF කියලා දාලා ඕනනම් ඔයගලන්ට පුළුවන් මේක save කරන්න. save කරන් පස්සේ ඔන්න දැන් අපි අපේ folder එකට ගියන් පස්සේ එසේ PDF කියලා මේ තියෙන්නේ. මෙන්න අපිට අපේ PDF එක හම්බ වුණා. ඔන්න බලන්න මේ අපේ එසේ කියන එකට වඩා PDF එක ටිකක් gigabyte වලින් ලොකුයි. හැබැයි ඒක වැඩි ප්‍රශ්නයක් කරගන්න එපා. ඔන්න එහෙම තමයි අපි OpenOffice Writer document එක PDF කරගන්නේ. එහෙනම් අදත් ඔයගොල්ලෝ මගේ tutorial එකට එකතු වුණාට ස්තුතියි. මාව subscribe කරන්න. එතකොට ඔයගොල්ලන්ට මගේ tech සහ education දේවල් ටක් ගාලා ඔයගොල්ලෝ ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පළයා comment section එකෙන් දාන්න. මාව like කරන්න. ඔයගොල්ලන් දන්නේ නැති අයට share කරන්න. එහෙනම් තවත් tutorial එකකින් අපි ආයි හමුවෙමු.